හරි අද බලන්න යන්නේ ට්වින්ස් බ්ලේඩ් එහෙම නැත්නම් ඩබල් බ්ලේඩ් කියන සෝඩ් එක ගන්න විදිය. ඒකට අපිට ඔය දැන් පෙන්නවා වගේ ඩ්‍රැගන් කී කියන කී එක ඕනේ. ඒක කොහොම දාලා මෙතනින් ඩෝ එක ඕපන් කරගන්න ඕනේ. මැප් එකේ ඔන්න ඔතන ලොකේෂන් එකට යන්න ඕනේ. හරි අපි ඇතුළට ගිහින් බලමු. හරි අපි ඔය විදියට පහළට ආවට පස්සේ මෙතනින් ලිෆ්ට් එකක අපිට යන්න තියෙනවා. අපි ඉතින් පහළට යන්න ඕනේ. අපි ආවයින් පස්සේ මෙතනදී අපි ඉන්විසිබල් වෙනවා. දිගටම ගේම් එක ප්ලේ කරන්න තියෙන මේ විදිහට. ඊට පස්සේ අපි මේ ඉන්නේ නිමිලව ඩවුන් දාගෙන ස්කිප් කරගෙන යන්න තියෙන්නේ. ඔය විදිහට පෙන්වන ස්කිල් එක ඔබලා ඇනිමලව කිල් කරන්න පුළුවන්. හැබැයි යාලා දකින්න බෑ. එයාලා එහෙම දැක්කොත් අපිට ආයේ මුලින් ඉඳලා තමයි මිෂන් එක ප්ලේ කරන්න වෙන්නේ. මම ඔය පෙන්වන ස්ටෙප් වලටම යන්න. මගේ වීඩියෝ එක මෙතනින් කට් වෙලා තමයි තියෙන්නේ. ඔතන ඉඳන් චුට්ටක් ප්ලේ කරන්න තියෙනවා. එතන තව එක්කෙනෙක් ඉන්නවා. එයාව කිල් කරලා ඔය ස්කිප් කරලා ඔයා මෙතනින් ආවට පස්සේ මෙතනින් ඉඳන් කන්ටිනියු කරන්න. හරි අපි මේ විදිහට මෙතනින් උඩට යන්න ඕනේ. ඒ ගියාම මෙතන එනමිලා දෙන්නෙක් ඉන්නවා. අපි ඒ දෙන්නවා මේ විදිහට කිල් කරලා දාමු. හරි ඊට පස්සේ මෙතනින් ජම්ප් එකක් දාලා අපි එහා පැත්තට යමු. මෙතනින් පහළට ගිහිල්ලා මෙන්න මෙතනින් යන්න ඕනේ. මේ විදිහට ආය අපිට මෙතනින් එනිමිලා සෙට් එකක්ම හම්බ වෙනවා. මම මේ පෙන්නන ස්ටෙප් වලටම ෆලෝ කරගෙන යන්න. එතකොට ලේසි.
මෙතන උඩත් එනිමි කෙනෙක් ඉන්නවා. එයා ඇවිදිනවා එහෙට මෙහෙට. එතකොට ඒක බලාගෙන තමයි යන්න ඕනේ. එයා දැක්කොත් අපිට ආයෙ මුලින් ඉඳන් මිෂන් එක ප්ලේ කරන්න වෙනවා. ඒකයි. හරි දැන් අපි යාවත් කිල් කරගමු. හරි මෙතනින් උඩට යන්න ඕනේ. මම ඔයාලට ඔය ඇසසිනේෂන් ස්කිල් එක ගන්න විදිය කලින් වීඩියෝ එකකින් දාලා තියෙනවා. බැලුවේ නැති ඒක බලලා ඒ ස්කිල් එක අරගන්න. එතකොට එකපාරින් මේ කෙනෙක්ව මරලා දාන්න පුළුවන්. මෙතනත් හරියටම ස්ටෙප් ටික ෆලෝ කරගන්න. මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක විනාඩි 7-8ක් විතර දිග වීඩියෝ එකක් වෙනවා. ඒකින්ද TikTok එකට දාන්න බෑ සම්පූර්ණ වීඩියෝ එකම. මම මේ වීඩියෝ එක මගේ YouTube channel එකේ දානවා. ඔයාලා ඒකෙන් බලලා කන්ටිනියු කරන්න. හරි දැන් අපිට යන්න තියෙන අපේ ස්කින් එක ගන්න. හරි ඔතන තියෙන අපේ ස්කින් එක අපි ඒක ගමු. හරි ඔය විදිහට පෙන්න ඇක්ෂන් වලදී කහ පාට රවුම් ෂණිකව ටච් කරන්න ඕනේ. අලු පාටට පෙන්න රවුම් ටච් කරන්න එපා. එහෙම වුණොත් එකතු වෙන පොයින්ට් 50න් පොයින්ට්ස් අඩු වෙනවා. එහෙම වුණොත් අපේ ස්කින් එක ගන්න එක ලේට් වෙනවා. ඒකින්ද හරියට මිෂන් එක ගොඩ දාගන්න උතනින්. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාගේ තවත් යාළුවෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. බයි බයි.